ඔන්න සෙල්ෆ් රිවීල් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2026 අලුත්ම බජාජ් EF5 රිවීල් එකේ ඩිජිටල් මීටර එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. එතකොට අපි බලමු මේ මීටරේ තියෙන වෙනස්කම් මොනවද කියලා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මොඩ් බටන් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ ඔඩෝමීටර් එක ඊට පස්සේ මොඩ් බටන් එක එකපාරක් එවුවම පෙන්වන්නේ ට්‍රිප් එක. එතකොට අපිට යන කිලෝමීටර් ගාන වර දුර ගමනක් යනවා නම් මේක දාලා අපිට යන හරියටම ගිය කිලෝමීටර ගාන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔබාගෙන හිටියම 0 වෙනවා. අන්න ඒ විදිහට තමයි ඒක 0 කරගන්නේ. පොඩ්ඩක් වෙලා ඔබාගෙන හිටියම මේක 0 වෙනවා. එතකොට තව එකපාරක් එපුවම එනවා AFE කියලා. එතකොට AFE කියන්නේ average fuel economy. එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් අපි වාහනේ දවසම දුවලා සාමාන්‍ය ඇවරේජ් එකක් විදිහට පෙට්‍රෝල් කොච්චර කරනවද කියලා තමයි ඒකෙන් අපිට පෙන්වන්නේ. එතකොට තව පාරක් ඒක එවුවට පස්සේ එනවා IFE කියලා. එතකොට IFE කියන්නේ instantaneous fuel economy කියන එක. එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි වාහනේ පැදගෙන යද්දි. එතකොට ට්‍රැෆික් එකේදී කලර් ලයිට් එකේදී නවත්ත එහෙම යද්දි සාමාන්‍යයෙන් ඒ අවස්ථාවේදී පෙට්‍රෝල් ලීටර එකට කිලෝමීටර් කීයක් කරනවද කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ ආයෙ පාරක් එපුවම එනවා DTE කියලා. එතකොට DTE කියන්නේ distance to empty කියන එක. එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් රිවීල් එකේ මේ වෙද්දි තියෙන පෙට්‍රල් ප්‍රමාණයෙන් තව කොච්චර කිලෝමීටර් ගාණක් දුවන්න පුළුවන්ද කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ අපි බලමු මීටර එකේ තියෙන සිම්බල් මොනවද කියලා. එතකොට ඕගොල්ලන් දන්නවා N එක නිව්ට්‍රල් එක. බැටරි අයිකන් එකත් ඔයගොල්ලන් දන්නවා බැටරිය චාර්ජින් වල ප්‍රශ්නයක් හරි බැටරිය අවුලක් කර තිබ්බොත් ඒක වත් වෙනවා. ඊට පස්සේ තියෙනවා චෙක් එන්ජින් ලයිට් එක. චෙක් එන්ජින් ලයිට් එක සාමාන්‍යයෙන් පත් වෙනවා කියන්නේ බලන්න ඕනේ මොකක් හරි සෙන්සර් වල ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒතර ඒක බලනවා නම් අනිවාර්යයෙන්ම ස්කෑන් කරලා තමයි බලන්න වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාද මෙතන මෙන්න මේ කොළ පාට එක. ඒක තමයි පාකින් එක දාපුවම පත් වෙන සිම්බල් එක. එතකොට හෙඩ් ලයිට් දාද්දි හෙඩ් එක පත් වෙද්දි නිල් පාට අයිකන් එක පත් වෙනවා. ඒකත් ඔයගොල්ලන් දන්නවා. ඊට පස්සේ අපි බලමු අනෙත් සිම්බල් මොනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඊතලයේ ගාලා තියෙන ලයිට් එක. ඒක රතු පාට ලයිට් එක පත් වෙන්නේ ඒක RPM ලිමිට් ලයිට් එක. ඒකට මේක පෙන්වන්නේ සාමාන්‍යයෙන් අපි ෆුල් ඇක්සලරේටර් කරද්දී මේක පෙන්වනවා. ඒ කියන්නේ වාහනේ අපි පැදගෙන යද්දී හයි ස්පීඩ් එකකින් යනවා නම් මේක පෙන්වනවා. එතකොට මේකෙන් කියනවා අනිවාර්යයෙන්ම දැන් යන වේගය වැඩි වේගය අඩු කරලා යන්න කියලා. එතකොට වේගය අඩු කරලා ගියොත් තමයි එන්ජින් මේ කොටස් ගෙවන එක වුණත් අඩු වෙන්නේ. ඒක නිසා මේ ලයිට් එක පත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වේගය වැඩියෙන් යන්නේ අඩු වේගයකින් යන්න කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒකට ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාට බෝලයක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒ අයිකන් එක පත් වුණොත් කියන්නේ ට්‍රිවිල් එකේ බ්‍රේක් කොයිල් මට්ටම අඩුයි කියලා. එතකොට බ්‍රේක් කොයිල් මට්ටම අඩු වුණොත් මේ ලයිට් එක පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න බ්‍රේක් කොයිල් ලෙවල් එකට තියනවාද එහෙම නැත්නම් බ්‍රේක් කොෂර් එකක් හරි ගිහිල්ලාද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ත්‍රිකෝණාකාර සිම්බල් එක. එතකොට මේකෙන් සාමාන්‍ය අදහස් කරන්නේ මොකක් හරි එරර් කෝඩ් එකක් හරි මොකක් හරි එරර් එකක් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට එහෙම නිකන් හරි මේක පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ළඟම ඇති ඩේවිඩ් පිරිස් මෝටර්ස් කම්පැනි වර්ක්ෂොප් එකකට හරි DPMC ඩීලර් කෙනෙක් ගාවට හරි ගිහලා වාහනේ ස්කෑන් කරලා බලා ගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි ඒ වර්නින් සිම්බල් එකෙන් අපිට කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට කොළ පාට ඒ අකුරක හැඩයක් තියෙන සිම්බල් එකක් තියෙනවා. ඒ සිම්බල් එක ඇවිල්ලා තියෙන්නේ මේ වාහනේ ISG සිස්ටම් එකකට තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. එතකොට ඒ අයිකන් එකෙන් කියවෙන්නේ ඔටෝ ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප් කියන එක. එතකොට මේ සිස්ටම් එකත් මේ වාහනේ තියෙනවා. අපි දැන් බලමු ඒ සිස්ටම් එක කොහොමද වැඩ කරන්න කියලා. ඔන්න දැන් අපි බලමු මේ වාහනේ ස්ටාර්ට් කරලා නවන්න කිසිම සද්දයක් නැතුව වාහනේ ස්ටාර්ට් වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ ISG සිස්ටම් එක නිසා ස්ටාර්ට් මෝටර් එකක් එන්නේ නැහැ මේ වාහනේට. ISG සිස්ටම් එක ගැන මම වෙනම වීඩියෝ එකකින් දාන්නම්. අපි දැන් බලමු මේකේ ඔටෝ ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප් ස්විච් එක ඔන් කරලා මෙන්න මේ විදිහට තමයි ස්විච් එක තියෙන්නේ. පේනවද නේද? ඒ අකුර කපපු ස්විච් එකයි. ඔන්න දැන් අපි ඒ අකුරට දාගත්තා. එතකොට අපි ඒ අකුරට ඔන්න ඔය විදිහට දාගන්නවා. දැන් වාහනේ ස්ටාර්ට් එකේ තියෙන්නේ. ඔන්න බලන්න ඒ අකුර පත් වෙනවා. ඔන්න ඒ අකුර පත් වුණා. ඔන්න වාහනේ නවතුණා.
තප්පර 2-3ක් ඇතුළත ඔන්න වාහනේ නවතුණා. ඔන්න බලන්න දැන් ස්ටාර්ට් වෙනවා. ක්ලච් එක අල්ලපු ගමන් වාහනේ ස්ටාර්ට්. ඔන්න ඔය සිස්ටම් එක තමයි ඒ අකුරෙන් කියන්නේ. ඒක වාහනේ ඔටෝ ස්ටාර්ට් ස්ටොප් කරගන්නත් පුළුවන් මේකේ. කට්ටිය බලන්න අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දෙන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දෙන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරගෙනම යන්න. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න. මේ වගේ අලුත් රිවිල් එකේ තව වැදගත් වීඩියෝ එකකින් එනනම් අපි ආයේ හම්බ වෙමු.